වැඩිපුරම මගේ බණ අහන්නේ දකුණේ මිනිස්සු. නොවැම්බර් මාසේ 14 ගමනක් දකුණට එන්න ඕන. 14 ගමන මේ පොලිමටම තියෙනවා. දැන් මේක ඉවර වෙලා ගිහිල්ලත් බණක් තියෙනවා රෑ 9ට. කමරුපිටිය හෝටලයක හොයාගෙන ගියා. ඒ හින්දා හරි ලෙන්ගතුකමෙන් මේ කියන්නේ. මිනිස්සෙක් එක්ක කතා බහ කරනකොට ඉවසන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මනුෂ්‍යාත්මෙ විතරයි. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? hina වෙනවා කතා කරනවා. කණ්ඩ පයින්නව නෙමෙයි. කණ්ඩ පයින් එක බල්ලොන්ගේ වැඩ. අපි මොකටද බලු වැඩ කරන්නේ? පැහැදිලිද මං කියන එක? හික්මෙන්ඩ පුළුවන් නිමෙන්ඩ පුළුවන් මොන ආත්මෙද? ඉතින් මොකටද ඔය සත්තු වගේ හැසිරෙන්න උත්සාහ කරන්නේ? සතෙක් තව සතෙකුට බය නෙමෙයිද ඉන්නේ? එහෙම නෙමෙයිද? සතෙක් බය නැති තව මොන සතෙක්ද ඉන්නේ? සතෙක් හැම සතෙකුටම බයයි. ඔව්ව කොරන්න තිරිසන් ලෝක ඕන තරම් තියෙනවා. මෙහෙ කලබල වෙන්න ඕනේ නැහැ. එව්වට නොයා ඉන්න බලන්න. මිනිස්සු කියනවා නේද ඔය හාමුදුරුවනේ පවුනන් තමයි කරන්න දෙයක් නැහැ කියලා. එහෙම කියනවනේ. අපිටත් මොකද්ද කියන්න තියෙන්නේ? පව් තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. ඒකයි මේ දේශනා කරන්නේ. කල්ප ගානක් යනකම් තිරිසන් ලෝකෙන් මිදෙන්න බැරි වෙයි පින්නතුනේ. නිකමටවත් හිතිලා නැද්ද? අර ගෙදර ඉන්න බල්ලෝ ඇති කරනවනේ බොහෝ දෙනා. අපි බත් එක කනකොට බල්ලෝ මොකද කරන්නේ? ළඟට ඇවිල්ලා ඔට්ටු වෙන්නේ නැද්ද? හොඳ මස් කෑල්ලක් මාළු කෑල්ලක් කනලා දානවද? හොඳට පොඩි කරලා කට බෙරලා විසිකනවා මිසක් මොන දුකක් විඳින්න ඕනද තිරිසන් ලෝකේ බත් ටිකක් කන්න?